අද අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ වැදගත්ම තැනක. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ගත්තාම සංචාරකයන්ට වැදගත්ම ස්ථාන ටිකක් තියෙනවා බලන්න. ඒ කියන්නේ දියඇලි විශේෂයෙන් කිව්වොත් දියඇලි. ඉතින් දියඇලි ගත්තාම සංචාරකයන්ගේ සිත ඇද බැඳ ගන්නා සුළු ස්ථාන කීපයක් තියෙනවා. ඒකේ එක ස්ථානයක් තමයි මම මේ රැඳලා ඉන්න එක තැනක්. කොළඹ ඉඳලා කිලෝමීටර් 77ක් දුරින්, නූරින් ඉඳන් ගත්තාම පස්සේ කිලෝමීටර් 113ක් දුරින්, ඒ වගේම රත්නපුරින් ඉඳන් ගත්තාම කිලෝමීටර් 3මාරකට ආසන්න දුරකින්. ඉතින් මේ තමයි ලොකු ඉතිහාසයට මුල පුරන තමත් භයානක සහ ලස්සනම සුන්දර බෝපත් ඇල්ල. Life lessons come one in a dozen. The other 11 get something from nothing. I sit here looking for an answer. Maybe the biggest question was in the last chapter. You gave me the soul I have today. Without you I never could have moved away. But now I see what you teach. I do believe I always should have stayed. Yeah. Is this really happening? I can't believe it's true. I'm just as surprised as you. Is this really happening? I can't be too sure. But one day I'll be yours again. One day I'll be ජෛව විවිධතාවයෙන් පිරි මේ තියෙන කැලෑව ඊටම ලස්සනයි. ඒ වගේම චුට්ටක් විතර අපිරිසුදු වෙලා තින්නේ මේ එක එක ප්ලාස්ටික් කෑලි, කොළ කෑලි හැමතැනම දාලා. ඉතින් මේ ඕගොල්ලෝ තාම පස්සේ මේව මෙහෙම දාන්න එපා. ඉතින් මේව දැක්කම සංචාරකයන්ට කොහොමද අපි පණිවිඩයක් දෙන්නේ? ඒගොල්ලෝ හිතන් ඉන්නේ ලංකාව හරිම ලස්සන රටක් කියලා. මේව දැක්කම පස්සේ හරිම කැතයි නේද මං අහන්නේ මේ හැමතැනම කෝප්පේම හැමතැනම දාලා මාර කැතක් තියෙන ඉතින්. life lessons come one in a dozen. The other වඳුරේම ඉන්න හැම තැන්වල ඒ නැති කන්දෝඩේ වඳුර ටිකක් එම ඉන්නවා. ඉතින් මේ දියැල්ල අඩි 98ක් උසයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම මීටර වලින් ගත්ත මීටර 30ක්. ඉතින් වර්ෂයකට මිලිලීටර් 5080ක වර්ෂාපතනයක් හම්බ වෙනවා කියලා කියවෙනවා සාමාන්‍යයෙන්. ඉතින් මේක ජනප්‍රවාද ගොඩක් තියෙනවා මේ තැන මේ ඇල්ල සම්බන්ධව කියන්න. ඉතින් එකින් එක මම කියන්න ඉස්සරහට වඳුරු ඉන්න විශේෂයෙන් පරිසම් කරන ඔයාලගේ බෑග් හැමදේම පරිසම් කරගන්න වඳුරු ඉන්න හැම තැන්වල මේ තමන්ගේ බෑග් දේවල් අරන් යන්න ඉඩ තියෙනවා. ඉතින් තමන්ගේ ආරක්ෂාව තමන් සතුයි විශේෂයෙන් මතක තියාගන්න ඒක. විශේෂයෙන් කියන දෙයක් තමයි මෙතන මේ නාන්න බෑ කියලා කියන මේ ඉස්සරහ ටික මේ තමයිනෝනේ මේ චූදේ කටේ දාගත්තට මේ වතුරනේ හැමතැනම ගෑවෙනවා ඉතින්. මේ නාන්න බෑ කියලා කියන විශේෂයෙන් මේ තැන්වල. ඉතින් නාන්න බලන් පල්ලයට එකම පස්සේ වෙනන පල්ලයට කොහොමද තියෙන්නේ කියලා ඒ ටිකේ නාන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අපි පොඩ යමු අපේ උඩහා පැත්තට. ඒ පැත්ත මොනවද කියලා බලන්න. යා. ඇත්තටම කිව්වොත් මේ පුරාම විහිදලා තියෙනවා තනිකරම මුල් පද්ධතියක්. ඉතින් මේ ටිකේ තියෙන පාංශුකාදනය වළක්වන්න බොහෝ දුරට මෙන්න මේ මුල් ගොඩාක් උපයෝගී වෙනවා. ඉතින් මේවා වර්තමාන සමාජයේ මිනිස්සු ගස් කපනවා හැමදේම කරනවා. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ මේවෙන් වෙන හානිය මේ පරිසර පද්ධතියට. අපි මේ දැක්ක මේ ස්වභාවයෙන් මේ ලස්සන ඊළඟ පරම්පරාවට දකින්න වෙන්නේ නැහැ මං හිතන්නේ මේ යන විදිහට. බාන්න මං කියන්නේ බොරු නම් මේ හැම තැන්වලම කොළ දාලා ප්ලාස්ටික් කෑලි හැම තැන්වලම. එහෙම කරන්න එපා. ඕගොල්ලොත් එන්න ඕනේ. ඕගොල්ලන්ගේ පස්සේ පරම්පරාවත් මෙතනට එන්න ඕනේ. එහෙම කරන්න එපා කියලා තමයි කියන්නේ.
කකුල අපි අවසානයේ දක්වා ඉතින් ආවා. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලට කිව්වා මෙන්න මෙතන නාන්න පුළුවන් කිව්ව දැන. ඉතින් මෙතෙන්දී ඔයාලට ස්නානය කරන්න පුළුවන්. මේ ටිකේ කිසිම ප්‍රශ්න නැහැ. තාම මෙතන ගැඹුර බොහොම අඩුයි. එන්නේ කිව්වා තියෙන එකම ගැටලුව දනක් හොයිනක් වගේ තමයි වතුර තියෙන්නේ. ඇත්තටම කිව්වොත් අවාසනාවන්ත විදිහට අපිට මෙතන යන්න වෙනවා. හේතුව ඉතින් රෑබෝ වෙලා තියෙන පොඩි ඒත් එකම පොඩි වර්ෂාපතනයක් ඇදලා එන්න හදන්නේ. ඉතින් ඒ හින්දා හිමිට යන්න කියලා හැදුවේ. කියන්න තියෙන වැදගත් කාරණාව ටිකක් තමයි ජනප්‍රවාදවල කීපයක්ම මෙහි තියෙනවා. ගම්මු කියන කතන්දර. ඉතින් මිනිස්සු කියනවා මෙතන මිනිස්සු 80කට වැඩි ප්‍රමාණයක් මෙතන මරණයට පත් වුණා කියලා කියනවා. ඒ වගේම ගම්මු කියන 105ක් කියලා තව කෙනෙක් කියනවා 138ක් කියලා. ඉතින් අපි එන ගමන් මගදිකට මිනිස්සුන් අහගෙන ආවේ මෙතන කොහොමද මේ ඇත්ත තත්ත්වය කියලා. ඒ හින්දා හරියම විස්තර අපි දන්නේ නැහැ. ඒක ඉතින් ඔයාලට බාරයි. අවම වශයෙන් මෙතන සෑහෙන මිනිස්සු මැරෙනවා කියලා හිතා ගන්න හේතුව එකක් ඇවිල්ලා බීමත්කම. අනිත් එක ඇවිල්ලා මිනිස්සු නොස්ටැල්ජික් කිරීමත් විදියට නාන්න යන එක. ඔයාලා දැක්ක දිය ඇල්ලේ උඩට ගිහිල්ලා එහා පැත්තට පයින්න හදනවා. ඒ හින්දා වැටුණා කියලා පෙලක් කට්ටිය කියනවා. ඉතින් ඒ වගේ ඒවා වෙන්න පුළුවන්. ඒවා තාත්වික දේවල් එහෙම වෙන්න පුළුවන්. මොකද මිනිස්සු බිව්වන් පස්සේ එක විදියට එක විදියට වෙස් ගන්නවා. ඉතින් අපි කියන්න දන්නේ නැහැ හිතම. කොහොම හරි ඔයාලා පරිස්සමෙන් ඉන්න ඇවිල්ලා මේ තියෙන සුන්දරත්වය විඳින්න. ඒ වගේ මේවට කිසිම හානියක් කරන්න එපා. හැමදේම මේ තින විදියට තියලා යන්න. මොකද ඊළඟ පරම්පරාවට මේක දකින්න තියන්න. අපි දැක්ක සුළුසුළු ක්‍රියාකරම් ටිකක් තිබ්බා. එකක් ඇවිල්ලා මේ ඉන්න මත්ස්‍යයන් අල්ලගෙන ඒගොල්ලන් එක ආහාර වලට මෙතන පුච්චන් කන්න හදනවා කියලා අපිට පෙනී ගියා. මේක ඇවිල්ලා සංචාරක ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ එහෙම සත්තු මත්ස්‍යයන් මරාගෙන කන්න බෑ. මොකද ඒක ඇල්ලා ඊටමත් කැත වැඩක් සහ මෙතනට විදේශිකයන් ෆොරිනර්ස්ලා විශේෂයෙන් පැමිණෙනවා. ඒගොල්ලෝ මේ තියෙන වතුර වල තියෙන මේ ජලයේ තියෙන මේ ලස්සන සුන්දරත්වය ඒගොල්ලෝ විඳිනවා. එතකොට මාළුවෙක් නැති වුනහම මත්ස්‍යයෙක් නැති වුනහම ඒගොල්ලන්ට ශ්‍රී ලංකාව ගැන පොඩි පිරිහීමට භාජනය වෙන්න පුළුවන්. ඒ හින්දා ලංකාවේ නාමය හැමදාමත් ලෝකෙ උඩින්ම තියන්න පුළුවන් වෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා අපේ ශ්‍රී ලංකාව. ඉතින් අද වැඩසටහන මම මෙතන නිමාවටපත් කරනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ සරණයි.